ඔව් මම කෝටි ගානක ගෙයක් ගත්තා. වාහන ගත්තා. තව ඕන හැමදේම ගත්තා. මගේ සල්ලි නම් මම මොනව ගත්තත් මොකද? ඊයේ නඩුවට ගිහින් ආපු පියුමි සැරටම අමතයි. ලංකාවම හඳුනන රංගන ශිල්පිනී පියුමි හංසමාලි ඊයේ දින අයථා ලෙස මුදල් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ඇයට ගොනු කර ඇති නඩුව සඳහා පැමිණ තිබුණා. තමන්ගේ ව්‍යාපාරය අඩාල කිරීම සඳහා කටයුතු කරන බවටත් තමන්ගේ රූපලාවන්‍ය මිලදී ගන්නා ගනුදෙනුකරුවන් කැඳවා නීති විරෝධී වත්කම් විමර්ශන අංශය නිලධාරීන් ප්‍රශ්න කරන බවත් ඒ හේතුවෙන් තමන්ගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම තමන්ගේ ව්‍යාපාරයටද දැඩි අගතියක් සිදු වී ඇති බවත් එසේම තමන්ගේ අයිතිවාසිකම් එමගින් උල්ලංඝනය වන බවටත් ඇය ඇයගේ නීතිඥවරයා මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව විමර්ශන අංශය ස්ථානාධිපතිවරයාට ලබන 21 වන දින කරුණු ඉදිරිපත් කරන ලෙස ගරු අධිකරණය මගින් නියෝග කොට තිබෙනවා. මේ පිළිබඳව පියුමි හංසමාලි පවසන්නේ නීතියට මුවා වී තමන්ගේ ව්‍යාපාරය බිඳ දමන්නට උත්සාහ කරන බවයි. එදත් කිව්වා අදත් කියනවා එක රුපියලක් හරි හම්බ කරා නම් ඒ මගේ ක්‍රීම් බිස්නස් වලින්. ඔව් මම ගෙදරක් ගත්තා, වාහන ගත්තා, මම ආස කරපු සියලුම දේ ගත්තා. එකක් නෑර මගේ සල්ලි නම් ඇයි මට ගන්න බැරි? බලන් ඉන්න බෑ කුහක මිනිස්සුන්ට. ගිහින් දැම්ම මට බොරු චෝදනා සාප වෙනවමයි. ඒ අස්සේ මගේ පෑන්ස්ලට අත වනනවා. මා තටා කිව්වා යනුවෙන් ඇය පවසනවා.